ගිහිල්ලා ඇතුළට මං ආයෙ ආවා. කැරගෙන විදිහට බයයි යාළුවනේ. මම හරිම බය ගුල්ලෙක්. ඉතින් මම අපතම එක්ස්පීරියන්ස් නෑ මේකෙන් නැති. ඒක හරිම භයානකයි. සෙනග තටත් කැඩෙන්නේ. ඔන්න ඔන්න යනවා. බයි. බයි. ඔන්න මල්ලි අප්පච්චි උඩම එකේ ඉන්නේ. මං ගියානම් මං බය වෙලා හොනේ නේ. උඩ මේක හම්බුනේ. අප්පච්චි හැමදාම දැන් යාළුවනේ මාත් එක්ක චූටි කාලේ යනවා. දැන් මල්ලිත් එක්කත් යනවා. මං ඇතුළට ගිහින් ආවේ මොකද මම බයයි මම නෙයි කියලා. දැන් අප්පච්චිත් එක්ක යවපෙන් හොඳයි. මට අල්ලගන්න බෑ මාව විසිරලා වැටෙනවා මේ පැත්තට. ඒ වැටේ දන්නේ දෙන්නා මේ පැත්තට. අර බායි කිකි යනවන්න. එයාට කියන්නේ. ඔව් දැන් මේකින් යනවා ළමයි. දැන් නම් ඔජිතිය නෑ වගේ ඉන්නේ ඇත්ත කියාගෙන මන් දන්නේ හොඳේ. අන්න අප්පච්චි. දැන් නම් ඇත්ත කියාගෙන හොඳයි ඉන්නේ. මොන වගේ දෙයක් කියන්නේ කියලා බලමු යාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලමු. දැන් මේ පායලා ඉන්නේ. ඒ පායයිද? පාය වෙලායි. පාය වෙලා. ෆස්ට් ටයිම් යාළුවේ. පාය වෙලා පාය. දැන් ඇවිත් ගියායි මගේ ෆස්ට් ටයිම් යාළුවේ. මොන්න පාය වෙලා ඉන්නේ. කඳුළුත් පැනලා වගේ. පාය වෙලා වගේ. माके फर्स्ट टाइम යාළුවා කියයි හොනේ. A few moments later. ඔයා බය වුණානේ. නෑ යාළුවනේ මම මගේ ෆර්ස්ට් ටයිම් මං කිව්වේ බය වුණානේ. නෑ යාළුවනේ අරගෙන එකයි. නෑ මේක හොඳද කියලා බලන්න. මේක බලලා ඉන්න. අනේ මේක හොඳයි පොඩ්ඩක් ඉන්නකෝ. A few moments later. Bye bye bye. Sandu baba kaya ganawane? ඕමනේ මෙයාම කෑ ගහන්නේ ඇලින් කරනකොට.
යන්න ඉඩ තියෙනවා. අලුවනේ අතල් එක කෑගවේ. අතල් එකට පායනාලන්නේ. A few moments later. අයිස්ක්‍රීම් ගත්තා. අපෝ නෑ. අයිස්ක්‍රීම් ගත්තා. අර අපේ ස්කූල් එකේ ඇඩ් එක තමයි. A few moments later. අයිනද මට? නැහැ මැදින් තමයි එන්නේ හැමද. තිස්සම අවදානම් තමයි. කෑ ගහන්න එපා. මැදින් තමයි එන්නේ. මේ හරියෙන් තමයි එන්නේ අර. ගිහින් නෑනේ ඔයා. ඔව් භයානක තැනකට යන්නේ හදන්නේ දැන් අපි. යාළුවනේ. ටෝච් එක දැම්මම ඇඩ්වෙන්චර් එකට යනවා ළමයා. ෆෝන් එක අතරින් දන්නේ නැහැ. ඔව් ෆෝන් එකේ මතන්ට හොයාගන්න බැරි කියලා මේක උස්සයි නෑ මේ පුටුව. ප්ලේ කරන්න දෙන්නේ. Oh my god. Oh my god. මම ෆිල්ම් එකක්
වතුර එහෙම වට්ටලා ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම දුන්නා. ඒක සුපිරි යාළුවනේ. බය හිතෙන්නේ නැහැ මල්ලි. බය හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතුව තරම් බය හිතෙන්නේ නැහැ උනට මාර ආත. ඒ කියන්නේ අර කෝච්චි පාර ඉදිරි ඔයාලට වීඩියෝ එක නිසා දැනුනේ නැතුවදී අපිට ඒ කියන්නේ ඒකේ අර වතුර වැටෙනකොට වතුර දානවා. ගින්දර වැටෙනකොට ගින්දර දානවා. එහෙම මාරු ඉතින්. මොනා හරි කියන්නේ. කියන්නේ අර කඩාවි නැද්ද? මොනවා ලැබිලා? එපා මගේ හෙයාර් ස්ටයිල් එක අවුලේ නේද? A few moments later. One hour later. ඉතින් ගෙදර ආවා. ඒ කියන්නේ මේ හෙට ඉස්කෝලේනේ. ඒ නිසා ඉතින් මොකද නැත්තම් මහන්සිනේ. ගෙදර ආවා. මියුසිකල් ෂෝ එක ඉවරුනේ නැහැ. තාම කානිවල් එක ඉවරක් නැහැ. ඉතින් ගෙදර ආවා. ඉතින් අදත් අපි vlog එකත් එක්ක එකතු වෙලා හිටපු මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් අද vlog එක ඉවරයි. අදට ගිහිල්ලා එන්න.